මේ ටැටුවක් ගාලා කොට රැන්ද පරියට කෙල්ලෙක් බඩුවක් කනවලු. ඒකනේ බා. උඹට ඇහෙන්නේ නැතිනේ අතන අර හන්දිය නැන්දලා කතා වෙච්ච දේවල්. උඹ ඒක ඇහිලානේ මගෙන් දැන් ඔක ඇහුවේ. ඒකනේ බා. බලපංකෝ බලන් යද්දි ඒකත් වෙන මරු වැඩේනේ. කෙල්ලෙක්ට බල කපන්නම තව කෙල්ලෙක්. ඒක එහෙමමයි කියලා කියන්නත් බෑ සතියා. මොකද කොල්ලෝ වුණත් ඒ වගේ කෙල්ලෙක් දිහා බලන්නේ හරි අමුතු විදිහකට. එතනින් පස්සේ වෙන දේවල් ඉතින් උඹට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. එතනින් එහාට ඒකට හම්බෙන්නෙම හරි తాවකාලික බැඳීම් විතරයි ඈ. ඕ නේ බා. ඔබේ කියන විදිහට කෙල්ලෝ සෑහෙන්න අසරණ යනවානේ. ඔව් බා. ඔය පදාදනේ වුණුයි අපි හැමෝමයි දැනගන්න ඕනේ. අපි ඉපදුනේත් ඒ වගේම ළමා කාලයක් තියෙන කෙල්ලෙක්ගෙන් කියලා. මොකද බං අපි හැමෝම මැරෙන මිනිස්සුනේ. ඒ ආදින් බලනකොට බං මිනිස්සු ඒ කෙනා දිහා හරි විදිහට බැලුවා නම් මේ ලෝකෙ මීට වඩා ලස්සන වෙන්න තිබ්බනේ.